මට අමුතු සද්දයක් ඇහෙනවා. කාටියම ටිකක් ඒක ගැන සෝදිසි කරලා බලන්න. ඒක නෙමෙයි. මොකක්ද ඒ කෑ ගන්න සද්දයක් ඇහුනේ? ඕ මේ ඇවිල්ලා ඉන්නේ හින්ලි ෆිලෙට් කාකාෂි හඩගේ. あの世に行くのにお前がこっちに来ないがシャリンガンが欠かすってなお 千の術をコピーしたコピー忍者のカカシ කාකාෂි ගැන කිව්වොත් කාකාෂි ඉපදුනේ කොනහා විලේජ් දෙකේ. කාකාෂිගේ අම්මා ඉතසු කෙනෙක්. එයාගේ අම්මගේ නමක් ගැන සඳහන් වෙලා නැහැ. කාකාෂිගේ තාත්තගේ නම විදිහට සඳහන් වෙලා තියෙන්නේ සකුමු හටකේ. කාකාෂි ඉපදෙද්දිම එයාගේ අම්මා හදිසියේ නැතුව යනවා. ඒ හින්දා එයාට ඉතුරු ජීවිත කාලෙම ගත කරන්න වෙන්නේ එයාගේ තාත්තත් එක්ක. මෙයාගේ තාත්තම තමයි ඒ කාලේ වයිට් ඩ්‍රැගන් කියලා හඳුන්වන්නේ. මෙයත් කාකාෂි වගේම බලවත්ම සුපිරි වැඩේ. මෙයාට තිබ්බ පොඩි අඩුපාඩුවක් තමයි මෙයාට කොච්චර සුපිරි මිෂන් එකක් තිබ්බත් මෙයා ඒක එයාගේ යාළුවෝ වෙනුවෙන් අතාරිනවා. ඒ හින්දාම සකුමට කට්ටිය බොළඳයි කියලා තංවඩු ගැහුවා. මේ සිද්ධිය හින්දාම සකුමෝ මානසිකව වැටුණා. එක දවසක් කාකාෂි ගෙදර ඇවිත් දොර ඇල්ල බලද්දී එයාගේ තාත්තා නැති වුණා. මේ වෙලාවේදී කාකාෂි හිතුවේ තාත්තයව දාලා ගිහින් කියලා. ඒත් එක්කම කාකාෂි හිතේ තාත්තා ගැන පොඩි වෛරයක් ඇති වෙනවා. කාකාෂි මෙන්න හිතන්නේ තාත්තා කොහොමද බොළඳ එක්කෙනෙක්. මං එයාට වැඩිය දක්ෂ වෙනවා. එයාට වැඩිය හොඳට වැඩ කරනවා. මෙහෙම හිතපු කාකාෂි එයාගේ අදිෂ්ඨානයට යන්න හොඳටම වැඩ කරා. කාකාෂිගේ මුළු ළමා කාලයම ගත කරේ ගෙදර වැඩවලටයි පුහුණු වීම් වලටයි. මේ පුහුණු වීම් හින්දා කාකාෂිට අවුරුදු 5 වෙද්දී එයා ජූනින් කෙනෙක් තරම්ම දක්ෂ වුණා. ඊට පස්සේ මෙයාගේ ටීම් එක ගැන කතා කරොත් රින් කියලා ගෑනු ළමයයි ඔබිට හොයවත් ටොබී කියන පිරිමි ළමයයි මිනාටෝ සෙන්සේ යටතේ තමා මෙයාගේ ටීම් එක හැල්ලා තිබ්බේ. මෙයාගේ ටීම් එක ඒ කාලේ තිබ්බ දක්ෂම ටීම් එකක්. කාකාෂි එයාගේ ටීම් එකත් එක්ක එකතු වෙලා ගොඩක් මිෂන් කරා වගේම මේ මිෂන් වලදී කාකාෂි එයාටම කියලා හොඳම යාළුවෙකුත් ඇති කරගන්නවා. ඒත් මෙහෙම මිෂන් කරාට ඒක එක මිෂන් එකකදී කාකාෂි ඇඟට ගලක් පෙරලෙනවා. ඒත් ඒකෙන් ටොබී කාකාෂිව බේර ගන්නවා. මේකට ටොබීට කාකාෂිගේ ඇඟට පැනලා කාකාෂි වෙතනින් තල්ලු කරන්න වෙනවා. මේ හින්දා ටොබීට ඒ ගලට යට වෙන්න වෙනවා. මේ හින්දා ටොබී දැනගන්නවා එයා මේකෙන් මැරෙනවා කියලා. කාකාෂි එයාට කලින් ජූනින් කෙනෙක් වුණ හින්දා කාකාෂිට ටොබී කාලෙන් මුකුත් තෑග්ගක් දීලා නැහැ. ඒ හින්දා මේ වෙලාවේදී ටොබී එයාගේ වම් සරිංගන කාකාෂිට දෙනවා. ඊට පස්සේ ඒ වෙලාවේදී ටොබී කියන්නේ ඔයා රින්ව බලාගන්න. එයාට කවදාවත් වරදක් වෙන්න දෙන්න එපා. ඊට පස්සේ කාකාෂි රින් එක මෙතනින් පිටත් වෙන්නේ ටොබී මරන්න කියලා හිතාගෙන. ඒ වගේම කාකාෂිගේ ඔළුවේ මේ වෙලාවේදී තිබ්බා ටොබී අවසානට රින් ගැන එයාට කියපු දේ. ඒත් කාකාෂිට එයාගේ පොරොන්දුව ඒ විදිහටම රකින්න වෙන්නේ නැහැ. මොකද කිව්වොත් මේ යන අතරමඟ රින්ව කට්ටියක් පැහැර ගන්නවා. මොකද කිව්වොත් ඒ කල්ලිය දැනගෙන රින්ගේ ඇඟේ ට්‍රීටේල් බීස්ට් හිර කරලා තියෙන්නේ කියලා. කොහොම වුණත් කාකාෂි රින්ව බේර ගන්නවා. ඒත් එක්කම කලින් දැනක් හිටියේ නැති තොරතුරක් රිනුත් මේ වෙද්දි දන්නවා. ඒ තමයි එයා ට්‍රීටේල් බීස්ට්ගේ ජින්රුගි කියලා. ඊට පස්සේ මේක හින්දා රිනුත් ටිකක් අවුලෙනු ඉන්නේ. මේ වෙලාවේදී කාකාෂි ලොකු ෆයිට් එකයි ඉන්නේ. කාකාෂි ඒ වෙලාවේදී අතේ චීඩෝරි එක හදලා ඒකෙන් ඇනිමි කෙනෙක්ට ගහද්දි එකපාරටම කොහෙවත් හිටපු රින් ඇවිල්ලා ඒකට පයින්නවා. This beat, pussy you sour. Never giving credit where it's due, cause you don't like pussy and power. Venom. මේ හින්දා රින්ට එතනදි මැරෙන්න වෙනවා. මෙතනින් නම් තමයි කාකාෂි කතාව වෙනස් වෙන්නේ. මොකද දැන් කාකාෂි තේරුම් ගිහින් තියෙන්නේ එයාට අම්මන් නැති තාත්තන් නැති යාළුවෙක්වත් නැති නිකම්ම නිකමෙක් කියලා. ඒ හින්දාම කාකාෂි ආන්ඩ්‍රු බ්ලැක් ඕප්ස් වලට බැඳෙනවා. ඊට පස්සේ ඒකට බැඳපු කාකාෂි ඒකේ ප්‍රසිද්ධ වෙන්නේ ගොඩක් නපුරු නින්ජා කෙනෙක් විදිහට. ඒත් මෙයාගේ රෑන්ක් එක නම් ඔක්කොටම වඩා වැඩි. මේ අතරතුරදී තමයි නයින්ටේල් බීස්ට්ගේ පහර දීමෙන් මිනාටෝත් මැරෙන්නේ. ඒත් ඒකම එයාගේ ජීවිතේ හිටපු එකම එක්කෙනා වන එයාගේ සෙන්සෙත් එයාට නැතුව යනවා. ඊට පස්සේ කාකාෂි ටර්ට් හොකාගේත් එක්ක වැඩ කරන්න පටන් ගන්නවා.
ඒත් අන්තිම නාතලෑ ජූනින් එක්සෑම් එක වෙලේදී තර්ඩ් හොකාගේටත් ඕන්ති මරුව තින් මැරෙන්ඩ සිද්ධ වෙනවා. ඒ වගේම අරරින්ගේ මරණය හින්දා ඔබිටොත් දැන් කාකසිගේ හොඳම හතුරෙක් වෙලා. ඒක හින්දම රින් වෙනුවෙන් ඔබිටෝ 4th grade නින්ජා එක පටන් ගන්නවා. මේකේ සිදුවන සටන් අතරතුරදී කාකසිට එයාගේ ශාරින්ගන් එකක් නැති වෙනවා. ඊට පස්සේ 4th grade නින්ජා එකෙන් පස්සේ කාකසිට හොකාගේ තනතුරක් ලැබෙනවා. ඒත් එක්කම ටික කාලයක් හොකාගේ වෙලා හිටපු කාකසි එයාගේ ජීවිතයෙන් සමුදෙනවා. ඉතින් අද වීඩියෝ කොහොමද? වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා පාරකුත් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝ එකක් ඉක්මනට ගෙනාවේ මේ බලාපොරොත්තුෙන් අද මම ඔයාලගෙන් සමු ගන්නවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.